කොටස් වෙළඳ පොලේ අඩුවට කම්පැනියක් ගන්නව නම් වැඩිම බර තැබීමක් දෙන්න ඕනේ මොකක් පැත්තෙන්ද? අන්න ඒ ගැනයි අද කතා කරන්නේ. ව්‍යාපාර ලෝකයේ ආයෝජනය කරද්දී අපි බලන්න ඕනේ අපි ඒ කරන ආයෝජනය අනිවාර්යෙන්ම සාධාරණයිද කියලා. කොටස් වෙළඳ පොලේ අපි ව්‍යාපාරයක කොටසක් මිලදී ගද්දිත් අපි බලන්න ඕනේ අපි ඒ ගන්න කොටස ඇත්තටම වටිනවද කියලා. අන්න එහෙම අපිට කොටස වටිනවද කියලා දැනගන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි net asset value per share කියලා කියන්නේ. එහෙමත් නැත්නම් එක කොටසක සුද්ධවත්කම් අගය. කොහොමද මේ අගය හොයන්නේ? අපි කලිනුත් ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා net asset value කියලා. ව්‍යාපාරයක් ඈවර කරනවා නම් මොකක්ද ව්‍යාපාරය ගන්න තීරණය? ව්‍යාපාරය ගන්න තීරණය තමයි ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ වත්කම් ටික සල්ලි කරන්න ගන්නවා. සල්ලි කරලා එයාලා එකටම කරන දේ තමයි ව්‍යාපාරයේ තියෙන වගකීම් ටික ඔක්කොම ගෙවලා දානවා. අන්න එහෙම ගෙවලා දැම්මට පස්සේ ඉතුරු වෙන මුදලක් තියෙනවා නම් අන්නේ ඉතුරු වෙන මුදල තමයි අයිතිකාරයෝන්ගේ සල්ලි කියන්නේ. එහෙමත් නැත්නම් ඉක්විටි එක. ඔන්න ඔය අයිතිකාරයෝන්ගේ සල්ලි ටික බෙදලා දානවා ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ කොටස් ගානේ. අන්න එතකොට එනවා එක කොටසකට අයිතිකාරයට හිමි මුදල් ප්‍රමාණය. එහෙමත් නැත්නම් net asset value per share එක. එතකොට අන්නේ අගය ඔයා හිතන්නේ ඒ අගය රුපියල් 100ක් කියලා. net asset value per share එක ව්‍යාපාරයේ එක කොටසක වෙළඳ පොළ මිල වෙනවා රුපියල් 80ක්. කවුරු හරි කෙනෙක් ඒ සමාගමේ කොටසක් රුපියල් 80ක් දීලා මිලදී ගත්තොත් බැරි වෙලාවත් ව්‍යාපාරය ළඟදිම ඈවර කරොත් එක කොටසකට රුපියල් 100ක් හම්බ වෙනවා. ඉතින් එතන ලොකු වාසියක් තියෙනවා. අන්න ඔය කතාවේ පරතරය හොයන්න තමයි අපි මේ price to book value කියන ratio එක පාවිච්චි කරන්නේ. මේ price to book value ratio එක අපි ගණනය කරන්නේ company එකේ share price එක බෙදනවා company එකේ book value එකෙන්. ඒ කියන්නේ 80 බෙදනවා 100ෙන් අපි ලස්සනට උත්තරේ එනවා 0.8යි කියලා. ඒ කියන්නේ මේ අගය එක කියලා આવොත් ඒ කියන්නේ මේ company share price එක book value එකටම තමයි trade වෙන්නේ. මේ අගේ 0 ගානක් ආවොත් මේ කම්පැනි ෂෙයා ප්‍රයිස් එක බුක් වැලියු එකට වඩා අඩුවෙන් තමයි. එහෙමත් නැත්නම් පහලින් තමයි ට්‍රේඩ් වෙන්නේ. නිකමට හරි මේ අගේ අපි හිතමු කම්පැනි එකේ බුක් වැලියු එක රුපියල් 100යි. කම්පැනි ෂෙයා ප්‍රයිස් එක රුපියල් 200යි. එහෙනම් මේ ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝ එක අපි බලන්නේ කොහොමද? රුපියල් 200 බෙදනවා රුපියල් 100ෙන් අපිට නෝ උත්තරේ ලස්සනට 2යි කියලා. ඒ කියන්නේ ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝ එක 2යි. ඒ කියන්නේ බුක් වැලියු එක වගේ දෙගුණයක් උඩින් තමයි කම්පැනි ෂෙයා ප්‍රයිස් එක තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදියට බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේ කම්පැනි එක අන්ඩර්වැලියුඩ් කම්පැනි එකක්ද? ඒ කියන්නේ එකට වඩා අඩු වගේක්. ඒ කියන්නේ 0 ගාණක් එනවනම් මේක අන්ඩර්වැලියුඩ් ෂෙයා එකක්ද? එකට වඩා වැඩි ගාණක් එනවනම් මේක ඕවර්වැලියුඩ් ෂෙයා එකක්ද කියලා අපිට බලන්න පුළුවන්. හැබැයි අපි ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් ගද්දී අපි කම්පැනි එක ඉන්වෙස්ට් කරද්දී මේ ප්‍රයිස් ටු බුක් වැලියු කියන්නේ එකම එක සාධකයක් විතරයි. ඉතින් මේ සාධකය එක්ක අපි තවත් සාධක ගොඩක් බලනවා. මමත් මගේ ආයෝජන ජීවිතේ price to book value ratio එක 0 ගාන තියෙද්දිත් මම කම්පැනිස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ වගේම මේ ratio එක 1 2 3 4 5 ඔය කියන ratios වල තියෙද්දිත් ඒ ව්‍යාපාරවල තියෙන අනිකුත් සාධක ටික මට සතුටුදායක නම් මම මේ ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඉතින් ඔයා මෙච්චර කාලයක් කම්පැනියක් ගද්දී නිකම් ඔයාට හිතන දේවල් වගේම තව මිනිස්සු කියපු ව්යාපාර ඔයා මිලදී ගත්තා නම් අද ඉඳන්වත් ඒ පාර වෙනස් කරගන්න අනිවාර්යෙන් කම්පැනියක් ගද්දී price to book value ratio එක. එහෙමත් නැත්නම් PBV එක බලලා අනිවාර්යෙන් කම්පැනි එක ඉන්වෙස්ට් කරන්න. මතකනේ කතාව? එකට වඩා අඩු නම් ව්‍යාපාර ලෝකයේ කියනවා undervalued කියලා. එකට වඩා වැඩි නම් අපි ව්‍යාපාර ලෝකයේ කියනවා overvalued share එකක් කියලා. ඉතින් ව්‍යාපාර ලෝකයේ ගැන කොටස් වෙනද පොළ ගැන ඔයා මේ ලෝකේ පුරා විසිරී පවතින දැනුම වාය කරගන්න කැමති නම් අනිවාර්යෙන් Wealthy Minds අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකක් ආපු ගමන් ඔයාට බලන්න ඕන නම් අනිවාර්යෙන් bell notification එකත් click කරලම තියාගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.